දැන් නිට්කෝ ඉන්ෆිනිටි අපි ඉන්නේ අපේ ප්‍රධාන ශාඛාව වන මොනාරා ක්‍රියේෂන් හෝම්තම ෆැක්ටරි එකේ තියෙන බෙඩ්රූම් සෙටප් එකේ. අපි දැන් බලමු මේ සිම්පල් බෙඩ්රූම් සෙටප් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා. අපි මේ සම්පූර්ණ බෙඩ් ස්ට්‍රක්චර් එක බෝඩ් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි සයිඩ් කබඩ්ස් දෙකක් ඇඩ් කරලා බැක් පැනල් එක half bed head එකක් විදිහට බෝඩ් එකෙන්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ පෙනුම තව ටිකක් වැඩි කරගන්න අපි full wall එකටම padding එකකින් ඩිසයින් එකක් නිර්මාණය කළා. මේ තමයි ඒ bedroom එකේ තියෙන අනිත් side එක. අපි මේ side එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ඇඳුම් පැළඳුම් වලට සහ study unit එකට. ඉතින් මෙතන අපි closet එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්කම working space එකක් විදිහට නැත්නම් study space එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් table එකක් සහ එතන study setup එක නිර්මාණය කරලා තියෙනවා. මේ wardrobe එක ඇතුළත තියෙන කාකස් එකට අපි linen look එකක් තියෙන board එකක් පාවිච්චි කරලා තියෙනවා. එකෙන් මේ closet එකට අලුත් වෙනසක් ඇවිල්ලා තියෙනවා. study space එකේ නැත්නම් මම කිව්වා වගේ working space එකේ වැඩ කටයුතු පහසු කරන්න drawer set දෙකක් අපි මේ විදිහට මේ table එකට attach කරලා තියෙනවා. වගේම අපි table එකට උඩින් මේ වගේ open shelves ටිකක් add කරලා තියෙනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ ගෙදර අපේ favoriteම space එක bedroom එක ඔයාට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න නිට්කෝ ඉන්ෆිනිටි නුගේගොඩ අපිට කතා කරන්න.